මෙතන තමයි අල්ලි ගෙදර තියෙන්නේ. මේ වගේ පාරක තමයි ඉතින් අපිට යන්න තියෙන්නේ. යන පාරේ හම්බුනේ මේ. මෙහෙම වට වෙලා ගලවන්න ඕනේ ඉතින් මාළු අල්ලන්න ඕන. නැත්තම් වැඩක් නැහැ. අල්ලන නමල් අය මෙහෙමවත් අල්ලන්න ඕන මාළු නේ. නැත්තම් වැඩක් නැහැ. අඩියෙන් අඩියට මාළු වලට පේනවනේ. තුන්වෙනි දැල් පාරට වැදුණු මාළු ටික. කිරි සුපිරි ආලු කරියයි පොත් කරියයි පොඩි ටිකයි නියමටම තියෙනවා. ඔයාලොක්කොම කොහොමද? ඔයාලොක්කොම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද යනවා ලස්සන වැඩසටහනක් කරන්න. අදත් යන්නේ ඉතින් ගඟේ තමයි මේ දවස්වල හේන් වල යන්න විදියක් නැහැ. හේන් මේ දවස්වල හේතු පාහිනවනේ. වර්ෂා ජලයෙන් වගා කරන හින්දා හේන් මේ දවස්වල නැහැ. අපි යන්නේ නමල් අයියා අපේ ගමේ සෙට් එකත් එක්ක ගඟේ අද නම් යන්නේ ලොකු මාල්ඩියක් ගන්නම් කියලා. අපි යන්කෝ. අද ලස්සන වැඩසටහනක් තියෙන්නේ. එහෙනම් channel එක subscribe කරලා like එක කමෙන්ට් එකකට දාන්න. ඔයාලා ඔක්කොම එහෙනම් ජය වේවා. මහ ගණ කැලෑගතුලින් තමයි යන්න තියෙන්නේ. පරිස්සමෙන් යන්න ඕනේ. අලින්න පුළුවන්. අලින්න තමයි තියෙන්නේ. ගොඩක්ම පරිස්සම් වෙලා යන්න ඕනේ මේ ගමන. පේනවනේ ඔයාලා මේ අවට තියෙන්නේ මාර්ග නිස්කලංක භාවය. Biang bisa ada. Marah sana ini. Udah ini. Tim. ඔයාලට පේනවද මේ? මේ බලන්න. යන පාරේ හම්බුනේ. සාමාන්‍ය ඊයේ රෑ ඊට කලින් දවසේ රෑ වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ පේනවද? කොහොම ඉතින් මේ මෙතන තමයි අල්ලි ගෙදර තියෙන්නේ. මේ වගේ පාරක තමයි ඉතින් අපිට යන්න තියෙන. ඔයාලට පේනවනේ මේ. අපි යන් ඉස්සරහට. පරිස්සමෙන් යන්න ඕනේ. මේ බලන්න. මේ මේ වගේ ගමනක් යනකොට අනිවාර්යෙන් ඔයාලා කවුරු හරි හොඳ පළපුරුදු කෙනෙක් එක්ක යන්න. නැත්තම් ඉතින් මේ වගේ ගමන් යන එක භයානකයි. අපි මේ වගේ ගමනක් යනකොට අනිවාර්යෙන් පළපුරුදු තියෙන කවුරු හරි එක්ක යන්නේ. ඔයාලත් අනිවාර්යෙන් ඒ විදිහටම ඉතින් පළපුරුදු තියෙන කවුරු හරි එක්ක යන්න. අපි ඉස්සරහ කට්ටිය යනවා ඉස්සරහ. තනි කරේ ඉතින් ලීන්න කැලෑවක්. පළවෙනි දැල් පාර. තරප්පක් ඉන්නවද? අපේ පළවෙනි දැල් පාර ගහලා දැන් තමයි ගැලෙන්නේ. මාළු අල්ලනවා නම් මෙහෙම වට වෙලා ගලවන්න මාළු අල්ලන්න ඕනේ. නැද්දක් මොයා? ඒකයි. පේනවනේ මේ. කිලෝ 4-5ක් මාළු වැදලා ඉන්නේ. මේන් ඉන්නවා සාමාන්‍යයෙන් කිලෝ 1කට කිට්ටු ඉලේ. මේ පේනවා. මේ හිරිකණයි. රාමලාදී මේක ගලවන්න දැස්සක් කැදෙනවා මචං. පමන්නම් කඩ. කොක්කොය මේම් බලන්න. එක්කොල් දිගාගේ කොහොම සෙල්ලම් දානවා නා වතුරේ ළඟ ලොකුයි කොහොඳයි නේ සෙල්ලම් දායි නේ ඔය කඩන යන්ට හිරෙනවා තාටියක් කියලා ඉන්නවද නෝ එහෙනම් අපි දැන් මේ ගලක පුළුවන් නේ කදල් පාවක් නේද ඔව් ඒක හරි නැත්නම් අරක තමයි ගේම ඔව් කොතන නැතන ගලලා පේනවනේ ආලු තවත් ඉන්න මේ යටත් අපේ පළවෙනි දැල් පාර නේ සුදු මාමා පළවෙනි දැල් පාර පාඩු නැහැ
පාරු නෑ නේ වැඩේ. මාළු කැල්ලක් කත හැකි. පේනවනේ ඉතින්. මෙහෙම වට වෙලා ගලවන්න ඕනේ ඉතින් මාළු අල්ලන්න ඕන. නැත්තම් වැඩක් නෑ. මාළු කුරි. මේ මල් බට්ටෙකුත් තියෙනවා මේ පේනවනේ මේ ඕන් බලන්න. අද ඉතින් මාළු අල්ලන එකම තමයි තියෙන්නේ. අපි බලමු ලොකු මාළු ටිකක් ගන්න. විරා දෙන්නේ කිව්වේ. ඕන් ඉලයි. ඉලයි කටුරේද? හට තියෙනවා රසයි. කොකයිද? මාළු රසයි. සුපිරි මාළුවෙක් තමයි ඉතින් මේ ඉලය. එහෙම බලන්න. මේ මල් බට්ට. ඇසුද? නිල කිලෝ 12 විතර ඉලයිනේ. තව ඉන්නවා. ඔබට නම් බලමු මට. නේ. අවසන් මේකේ පොටනේ. ඕන් තව එකෙක් ඉන්නවා. මට දෙන්නේ. ඒක යට පොටද බලන්න. අනේ හැකි. කිලෝ 5 බෑග් එකකින් එකක් තියෙනවා මාළු. නාමල්ලය. මාළු ටික ගමනේ හොඳ. බඩු ඉන්නා. දන්නානේ ඉතින් ගස්සොත් ගන්න සමීරිය. ආයි නාමල්ලය බැස්ස කියන්නේ බඩු ඉන්නවා. කිලෝ 5ක් විතර ඉන්නවා මේකේ. කිලෝ 5ක්. කිලෝ 5ක් විතර ඉන්නවා. දෙන්න ගලවමු ඔතන තියෙන. පේනවනේ කොකු මෙතන දාලා තියෙන මේ දිගටම කොකු දාලා තියෙන්නේ. ඒ අතර අපි නාමල්ලය දැල්ලෙලුවා මේ පේනවනේ. ඔයාලට ගලවලාම පෙන්නන්න මාළු ටික. ගලවන්න. මේව නාමල්ලය වට වෙලා ගලවන්න ඕන බඩුනේ. පේනවනේ මේ මාළු අස්සන්න අපේ. එලිම පොකුරු ඉන්නේ. නාමල්ලය ඔක්කොම හිරිකනයිද? හිරිකරයි ඉන්නේ ඔක්කොම. හිරිකනයි ඔක්කොමනේ. ඔක්කොම හිරිකරයි. බලමු වලයක් ගන්න. වලයක් ගන්න try කරන්න ඕන අතෙන්ට යන්න ඕනේ. කොහොමද ගන්න ඕනේ? අල්ලනවා නාමල්ලය මෙහෙමවත් අල්ලන්න ඕන මාළු නේ. නැත්තම් වැඩක් නැහැ. නැත්තම් ඇවිල්ලා බුරුවට. වැඩිලා ඉන්නේ මාළු ආය සැපටම දැලට ඉතින්. අඩියෙන් අඩියට මාළු වලට පේනවනේ. මේ සමීරය පොකුරු පිටින් ඉන්නේ. උකුරු පිටින් ඉන්නේ මාළු. ඕ සද්ද එන තව එන්නලු. යක්කල. Panin. එන්ට කියලා ගහන්නේ මේකේ ගහනවා මාළු. මේ නමල්ලය. මේ පේනවනේ. තව එහෙම්ම ගලවන්න. Lagi no?
ඕක ගමන්ට. ආයෙ කන්නේ කොයි. ඔයාලට පේනවද? වැස්සක් ගහලා වැඩි මාළු ටික වේලනවා. පේනවද ඔයාලට? දැන් මේ භාගයක් වේලලා තියෙන්නේ. මේ ටික දැන් මේ පේනවනේ ඔයාලට. දැන් නම් මල්ලි බත් එක තිදිලා තියෙන්නේ. හරිද? මේවා තමයි ජකුවය ගඟේ ජීවිතේ නේ. ඔව්. බත් එකත් හරි. ඔයාලට මතකයිනේ අපේ චකු අයියා තොප්පිකල ගොවි රජෙක් තමයි ඉතින්. අද චකු අයියාත් අපේ ගමනට ආවා. මල්ලි දැන් කොස් එකත් හරි දැන් තෙල් දාන්න තමයි තියෙන්නේ. මොනවද චකු අයියා? කොස් එක මේ පේනවනේ. කොසුයි ගඟේ මාළුයි. අය මෙතන තියෙනවා තඹ පොහලේ බත්. මෙතන මාළු එක තියෙනවා. කොහොම බලන්න. මාළු එක කපලා තියෙන දැන් මේක හදා ගන්න විතරයි තියෙන්නේ. අපේ කුමාර අයියා තමයි ඉතින් අපේ චෙෆ්. කුමාර අයියා රස කැම ටිකක් හදලා ගමු නේද? අනිවාර්යයෙන්ම මල්ලි අනිවාර්යයෙන් එකෙන්ම. ඕම් බලන්න තුන්වෙනි දැල් පාරට වැදුණු මාළු ටික. එලින්ම කිලෝ 8යි. ඕම් බලන්න. අල්ලන්න ඕනම් මෙහෙම මාළු අල්ලන්න ඕනේ. පේනවනේ. මේ මල්ලක් චාල. ඔය කවර ගේන්නකෝ. අක්කෝය ඔක්කොම හිරි කනයි දෙන්නේ. ඉරිකනයි ඉන්නයි විසිතුරු. ආය විසිතුරු පෙතියෝ. මලේ ජල් කොලක් ගාව බලමු තාමාලු එක ගන්නයි. බලමු එකෙන්ම. අනිවා. ඕන් කටු පෙතිය. නෝටි පිටි. එම් බලන්න. තමයි ඉලේ. හිරිකනයි ආය පෙතියෝ සමනලය. ආයෙත් තියෙනවා වල උතනට. මේ පැත්තේ නේ මේ අයියා ගලවන්න දැන් යටි. මොලේ. ඕන් වලයි පැටියෙක් වැදිලා තියෙනවා. සුදුමම පෙන්නන්න පොඩ්ඩක්. ඕම් බලන්න. දූරිය. ඒක පොඩි මේ
සුපිරි මාළුවෙක් නේ සුදු මාම මේ පෙනවලයා කියන්නේ. හොඳයි මාළුව. සුදු මාම පෙන්නන්න පොඩ්ඩක් ඕක. ඕම් බාන්න. පෙනවලයා. මාළුවෙක් හදන්න යන්නේ ඈ. අද අපේ තොප්පිකල ගොවි රජාදින් තමයි මාළුවෙක් හැදෙන්නේ. චකු අයියා සුපිරි මාළු කරියක් ගහමු නේ. අලි සුදු ලුණු ටිකක් දාගමු අපි ඈ. ඕන් දැම්මා සුදු ලුණු. අද අපේ සයිට් සපෝට් තමයි කුමාර අයියා. ඔව් අනිවාර්යෙන්ම. අද අපේ මල්ලිගේ රහට අපි කැම වෙලා කාලා බලමු. මය ගානේ මන් දානවා කරපිංජා. අරපින්ජා ටික. මල්ලි බිස්කුට් ටික දාමු අපි කලු කරගන්න ඈ. මිලිස් කුඩුත් දැම්මා. ඕ. මල්ලි ඕම් පීලුව දැම්මා. බීලුණු අම්මිරිස් ඊළඟට ටිකක් දැම්මා. ටිකක් දාගමු. ඒකේ තියෙනවා මිරිස් කුඩු 3-5 මස් කරි ගොරක හැමදේම. පේනවනේ මේ අය පංකාදු 5ටම තියෙනවා ඉතින්. දාගමු අපි ඈ. අය දානවා වතුර ටික. කුමාරයා මාළු ටිකක් දාගමු අපි උඩට නේ. ඔහොම දාමුද? දාමු. මල්ලි ඉතින් එදා වගේම තමයි අදත් මන් දාගන්න ඉස්සෙල්ලාම මාළුවාගේ ඔළුව පැත්ත තමයි. නැත්තම් පොඩ්ඩක් අර ඒක පොඩ්ඩක් තැම්බෙන්න මදි වෙනවා. ඊට පස්සේ තමයි කෑලි ටික දාගන්නේ කුමාර අයියා. අනිවාර්යෙන්ම. අද මාළු එන්න ගොඩක් ඉන්නවා. කිලෝ 8ක් 9ක් වගේ. මෙහෙම කෑම වේලක් කන්න නම් ඉතින් අපේ තොප්පිකල ගොවි රජා ඉන්දික අයියා කුමාර අයියලා සුදු අයියලා හම්බෙන්න ඕනේ. ඉතින් මේ වගේ මාළු කෑල්ලක රස බලන්න නම් ඉතින්. අනිවාර්යෙන්ම මල්ලි. පේනවනේ ඉතින්. සංජෝය සුපිරි කෑම ටිකක් තියෙන නේ. එලකිරිය ඈ. කිරි බඩු. ඔතොප්පිය කනවා. වැඩි කණි කර. දෙනාට අපි දෙන්න එක්තර ගන්න. සමීර අයියා කෑම ටික කොහමද? කෑම ටික එලකිරි සුපිරි. සුපිරියටම තියෙනවා නේ. සුපිරියටම තියෙනවා. ආලු කරියයි, කොස් කරියයි, පොඩි ටිකයි නියමටම තියෙනවා. ලක්මල් අයියා කෑම ටික කොහමද? ඉතින් කතා කරන්න දෙයක් නැහැ මල්ලි. වෙනද වගේ මදත් සුපිරියටම තියෙනවා. පංකාදු 5යි. කුමාර අයියා ඔව් මල්ලේ. කෑම ටික කොහමද? කැම ටික නෑ ඉතින් මල්ලි කියලා වැඩක් නෑ. ඉතින් සුපිරිම තමයි. ඔන්න ඉතින් අපි කනවා සුපිරි. ආයේ වැඩක් නෑ කියලා නියමයි. නියමට දෙනවා නේ. සුදු අයියා පංකාදු 5යි මල්ලි මේවා කැමරලා කන්න ගංගේ මෙන්න ඕනේ ඈ. මේ විදිහට කන්න කංගේ එන්න ඕනේ නේ. ඔව් ගංගේ මෙන්න ඕනේ මේ විදිහට කන්න ඈ. දැන් ගෙදර හිටියට මේවා ගත්තල නෑ. අකු මාම කෑම ටික කොහමද? කැම හොඳයි යා. සුපිරි. කොසුයි මාළුයි සුපිරි. ගංගේ ඉඳලා හදාගත්ත කෑම ටිකේ රස බලමු. ආයේ සුපිරියටම තියෙනවා. ගංගේ නාලා.
එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඊළඟට හම්බෙමු. channel එක subscribe කරලා like එක comment එකකට දාන්න. ඔයාලා ඔක්කොටම ජය වේවා.